අන්බොක්සින් වීඩියෝ එකක් කරන්න යන්නේ. මම ඉන්නේ චීනේනේ. ඉතින් චීනේ තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති මුළු ලෝකෙටම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයා වෙන්නේ. දැන් තෙමු ඇප් එක ගත්තත්, ෂේන් ඇප් එක ගත්තත්, ලංකාවටත් දැන් මේ වෙනකොට බහුතරයක් දෙනා භාණ්ඩ චීනෙන් ගෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ තවත් බොහොමයක් රටවල් වලට චීනේ නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය අනිත් රටවල් ආනයනය කරනවා. චීනෙන් අපනයනය කරනවා. ඉතින් මම ඉන්නේ චීනේ. ඉතින් අපිත් භාණ්ඩ මිලදී ගන්න අන්තර්ජාලය හරහා. එහෙම නැත්නම් ඔන්ලයින් තමයි ඇප්ස් වලින් තමයි මේ භාණ්ඩ මිලදී ගන්න. ඉතින් මොනවද මේ දේවල් ඒවා චීනය තුලදී මිලදී ගන්නකොට කොයිතරම් වාසියක් තියෙනවද? ගාණ කොච්චර අඩුද? මොකද ඩිලිවරි සහ එහෙම නැත්නම් shipping cost එකක් එකතු වෙන්නේ නැති නිසා. ඉතින් මේ දේවල් බලන්න මම හිතුවා අද අන්බොක්සින් වීඩියෝ එකක් කරන්න. එහෙනම් අපි බලමු. මේ කියන්නේ ඇඳුම් වගේක්. දැකපු විදිහටම එහි ක්වොලිටි එක තියෙනවද? එම්බ්‍රොයිඩර් එකක් මෙතන තියෙන්නේ. ඇත්තටම මම දන්නවා දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ. මේ වගේ ගණන් කොහොමද කියලා. ඇත්තටම මේ වගේ මිල අඩුයි රුපියල් වලට සාපේක්ෂව. යුවාන් වලින් අපි මේවා මිලදී ගන්නෙ. ඇත්තටම චීනේ ජීවන වියදම නම් හුඟක් අඩුයි. ලේසි ජීවත්. ඒ ඩිසයින් එකෙන්ම තමයි මේ ඇඳුමක් ගෙන්න ගත්තේ. ඇත්තම කියන්න ඕනේ මේ ගෙන්නගත්තු ඇඳුම්වල නිමාව හරිම ඉහළයි. හොඳයි. මේවා ඔන්ලයින් තමයි ගත්තේ. ඔන්ලයින් ඇප්ස් වලින් හොඳයි. ඔයාලා ගන්නවා වගේ ෂීන් හෝත් කිමු නෙමෙයි. ඒ හා සමාන වෙනත් තාබාව් සහ පින්ඩාදාව් වගේ ඇප්ස් හරහා තමයි ගන්න මේ බඩු. ඉතින් අර රිවීව්ස් සහ කමෙන්ට්ස් ස්ටාර්ස් කොච්චර තියනවද කියලා ඒ ඇප් එකේ ඒ භාණ්ඩවලට ප්‍රමිතියක් තියෙනවානේ. අන්නේ ප්‍රමිතිය ගැන චෙක් කරලා තමයි ගන්නෙ. ගොඩක් වෙලාවට ක්වොලිටි දේවල් අඩු මිලට හම්බෙනවා. එක මිල සීමාවක් තියෙනවා. ඒ මිල සීමාවෙන් ටිකක් ඉහළට ගත්තොත් තමයි හොඳ දෙයක් ගන්න පුළුවන්. බ්‍රවුන් කලර් අයිලයිනර් ජෙල් එකක්. කේබල් එකක් නැති hair iron එකක්. charge කරගන්න පුළුවන් USB කේබල් එකක් තියෙන්නේ. ඉතින් බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. travel කරන්න හරිම පහසුයි. මේ කජු පැකට් දෙකක්. මේක රුපියල් 800ක් වගේ උනේ මේ දෙකටම. වියන කජු එකක්. මේක රුපියල් 400කට වගේ ගත්තා. වයිරල් යන ඩුබායි චොක්ලට් එක කුනාෆා. අසයි කොමෙන්ද ඔය විදිහට තමයි අපි චීනේ තාබාව් හරහා පින්දාදාව් හරහා ඒ ඇප් වලින් අන්තර්ජාලයෙන් ඔන්ලයින් ඕඩර්ස් විදිහට ගන්නෙ. අපිට ඒවා රිෆන්ඩ් කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ චීනේ තියෙන පහසුකම් එහෙම නැත්නම් තාක්ෂණය, සංස්කෘතිය, ඉතිහාසය, පරිසරය, සංචාරක කර්මාන්තය මේ ඕනෑම දෙයක් ගැන දැනගන්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් හම්බෙමු.